හෙලෝ ගයිස් කොහොමද BTC වල ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න බලාගෙන ඉන්නේ. මෙන්න මේ සෝන් එකෙන් තමයි එන්ටර් වෙන්න ඉන්නේ. ස්කැල්ප් එකක් 100x leverage කරන්නේ. ගේට් එක 4R එකක් වගේ තියෙනවා, 4.23 වගේ තියෙනවා. සැටර්ඩේ 652.7න් තමයි මම ලිමිට් ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොන විදිහටද මේ ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරනවාද ලොස් වෙනවාද එහෙම නැත්නම් මොකද වෙන්නේ කියලා බලමු. තාම අපේ ලිමිට් ඕඩර් එක ට්‍රිගර් වුණේ නැහැ. මම ඉන්නේ 1 minute chart එකේ. 1 minute වල ට්‍රේඩ් කරන එක ටිකක් රිස්කි වැඩි. ඒක ඉතින් හොඳ සෙටප් එකක් හම්බුනොත් අනිවාර්යයෙන්ම බය නැතුව ට්‍රේඩ් කරන්න ඕනේ. ට්‍රේඩ් කරන්න බය වුණොත් මේ වැඩේ කරගෙන යන්නත් බැහැ. අපේ එන්ට්‍රි එක ට්‍රිගර් වුණා. අපි දැන් ඉන්නේ ට්‍රේඩ් එකේ. වාව්. බලමු මොකද වෙන්නේ කියලා. මොකද රිජෙක්ෂන් එක තියෙනවා කියලා පේන්න තියෙනවා. අපි මොන්ටි කරපු මට දැන් ඕනනම් බ්‍රේක් ඉවන් කරන්න පුළුවන්. නෑ මම හෝල්ඩ් කරනවා බ්‍රේක් ඉවන් එකට යන්නේ නැහැ. වන් මිනිට් වල ට්‍රේඩ් කරද්දී තියෙන එක ප්‍රශ්නේ තමයි ඩිසිෂන්ස් ගන්න ලොකු කාලයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි 15 මිනිත් වල වගේ ට්‍රේඩ් එකක හිටියනම් අපි ලෝ ටයිම් ෆ්‍රේම් වල වෙන දේවල් බලලා යම්කිසි තීරණයක් ගන්න පුළුවන් මගදී. ඉතින් 1 මිනිත් වල ට්‍රේඩ් කරද්දී තියෙන එකම දේ තමයි හරියටම ඩිසිෂන් එක අරගෙන තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරන්න ඕනේ. කරන්න පුළුවන් එකම දේ ප්‍රොෆිට් බුක් කරන එක සහ පාර්ට්ලි ක්ලෝස් කරගන්න එක තමයි. එහෙම නැත්නම් බ්‍රේක් ඉවන් කරන එක. එහෙම නැතුව ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා එතන ගන්න මූව්මන්ට්ස් එක්ක ඩිසිෂන්ස් ගන්න බෑ. ඇත්තටම ගන්න ඊට වඩා ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකුත් නැහැ, ගන්න වෙලාවකුත් නැහැ. එහෙනම් හරියටම එක්සිට් කරන තැන කලින් ප්ලෑන් කරලා තමයි එන්ට්‍රීස් වලට යන්න ඕනේ අනිවාර්යයෙන්. මේ වෙද්දි හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා, සැලකිය යුතු ප්‍රොෆිට් එකක් තියෙනවා. 1.50යි. මේ ඇවිල්ලා ලන්ඩන් සෙෂන් එකේ ඕපන් එකේ තමයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ. ලන්ඩන් ඕපන් එකේ. ඉතින් මේ වගේ ස්නයිපර් එන්ට්‍රි එකක් ගන්න ඕන නම් ගන්න තියෙන හොඳම වෙලාව තමයි ලන්ඩන් ඕපන් එක. හැබැයි රිස්කි. රිස්කි වෙන මොකක්වත් හින්දා නෙවෙයි. පේනවනේ මූව්මන්ට්ස් තියෙන විදිය ගොඩක් වොලටයිල්. ඔයා හරි පැත්තේ හිටගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එක හිට් වෙනවා විනාඩි ගානක් ඇතුළත. මම ෆ්ලිප් සෝන් කියලා වීඩියෝ එකක් දාලා ඇති YouTube channel එකේ. ඒකට කියනවා මාට මේ එන්ට්‍රි එක ගත්ත විදිය ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේකට යූස් කරලා තියෙන්නේ ෆ්ලිප් සෝන් එක. මේ මෙතන ලයිට් බ්ලූ කලර් එකකින් තියෙන මේක තමයි මම මොනිටර් කරගෙන හිටපු ෆ්ලිප් සෝන් එක. ඉතින් මම මේ වීඩියෝ එකේම කතා කරා මෙන්න මේ වගේ ඉන්ඩියුස්මන්ට් එක. මෙන්න මෙතන වෙලා තියෙනවා වගේ ඉන්ඩියුස්මන්ට් එක. හරි මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් දීලා ෆ්ලිප් සෝන් එකට රියැක්ට් කරා කියන්නේ අනිවාර්යයෙන් මේක හයි ප්‍රොබබිලිටි සෝන් එකක් වෙනවා. ඉතින් මේව ගැන ඉන් ඩීටේල් මම කතා කරලා තියෙනවා YouTube channel එකේ. ගිහිල්ලා බලන්න. අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ස්කැල්ප් කෙනෙකුට උනත් ස්විං ට්‍රේඩර් කෙනෙකුට උනත් මෙච්චර කල් ඔයා ඉගෙන ගන්න නැති ජාතියේ concept ටිකක් මම එතන කියලා දෙනවා. හරි මම දන්න උපරිමයෙන් කියලා දෙනවා. එහෙනම් එතනට ගිහිල්ලා YouTube channel එක subscribe කරලා තියාගන්න. TikTok එකත් follow කරන්න අමතක කරන්න එපා. TikTok එකෙත් මම පොඩි ප්‍රෝ ටිප්ස් ඉස්සරහට දාගෙන යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඔයාලට ට්‍රේඩ් කරද්දී ගොඩක් වැදගත් වෙන જાතිය ටිප්ස් ඉස්සරහට දාගෙන යන්න කියලා හිතාගෙන ඉන්නවා.
ඒ හින්දා TikTok එකත් follow කරලා තියාගන්න. දැන් නම් මාකට් එකට පොඩි බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා. තාම අපි ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම 1 මිනිත් වල ට්‍රේඩ් කරනවා නම් මේ chart මාරම විදියට කියවන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. එහෙම කිව්වා කියලා ඒක අමාරු වැඩක් නෙමෙයි. 1 මිනිත් chart එකේ 5 මිනිත් chart එකේ 3 මිනිත් එකේ කාලයක් තිස්සේ ඉද්දි මේ වගේ මෙන්න මේ චොපි ගතියට තමයි ඇත්තටම කැමති අපි. චොපි නෙමෙයි මේ. ලොකු මොමන්ට්ස් ගන්න ඒවට තමයි අපි ගොඩක් කැමති වෙන්නේ කාලයක් ගියාට පස්සේ. හරි. ඒ හින්දා මේ ගොඩ කාලයක් මේ chart වල ඉඳලා ප්‍රැක්ටිස් කරන්න ඔයාලට ඇඟට එනවා මේ අපි කරන්න ඕනේ දේ ඒ වෙලාවට. මේ chart එක පොඩ්ඩක් චොපි වෙන හින්දා මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න මේ ට්‍රේඩ් එක ගත්තේ කොහොමද කියලා. මම 15 මිනිත් chart එක ඕපන් කරන්න. මෙන්න මේ වගේ view එකක් තමයි 15 මිනිත් වල තියෙන්නේ. එතකොට 15 මිනිත් වල brother බලන්න අපිට අවසානයේ තියෙන ස්ට්‍රක්චර් බ්‍රේක් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි. මෙන්න මෙතන තියෙන්නේ අපේ අවසාන ස්ට්‍රක්චර් බ්‍රේක් එක. හරි. එතකොට මේ ස්ට්‍රක්චර් බ්‍රේක් එක දුන්නු හයි එක තමයි මෙන්න මේ හයි එක. හරි. මේ හයි එක සහ මෙන්න මේ OB එක. මම මේ අඳින OB එක. මේ OB එකක් කියලා කියන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් මොකද්ද මේක සප්ලයි zone එක. හරි සප්ලයි zone එකක් කියලා අපි ගමු. හරි. ඊට පස්සේ වෙලා තියෙන දේ බලන්නකො. මාකට් එක මේ විදිහට ඇවිල්ලා මෙතනින් ලෝ එකක් හදලා මෙන්න මේ OB එක මිටිගේට් කරනවා. මේ OB එක මිටිගේට් කරලා තමයි මෙන්න මේ රියැක්ෂන් එක දෙන්නේ. හැබැයි අලුත් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් හදලා නැහැ. අලුත් එකක් හදලා නැහැ. ඒ කියන්නේ තාමත් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන්නේ. මෙතනින් උඩට ගියොත් තමයි change of character එකක් වෙන්නේ. මෙන්න මේ line එක උඩට ගියොත් තමයි change of character එකක් වෙන්නේ. හරි. මෙතනින් උඩට ඇවිල්ලා හැබැයි මෙතන තියෙන මේ internal structure break එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ internal change of character එකක් දීලා තියෙනවා මෙන්න මෙතන. හරි. ඕක බලලා අපි යනවා 5 minute වලට. හරි. 5 minute වලට ගියත් අපිට ලොකුවට consider කරන්න දෙයක් නැහැ මෙතන. හරි මේක තමයි අවසාන change of BOS එක දීලා තියෙන 5 minute වල. ඊට පස්සේ change of character එක තමයි මෙතන තියෙන්නේ. එහෙම බලමු. හරි. ඊට පස්සේ යනවා මම 1 minute chart එකට. ඔන්න බලන්න 1 minute එකේ වෙලා තියෙන දේ. හරි. 1 minute එකේ තමයි මෙතන තියෙන කතන්දරේ තියෙන්නේ. හරි. මෙන්න මෙතන තිබ්බ liquidity ටික මෙයා ලස්සනට grab කරලා තියෙනවා. හරි. මෙතන තියෙන liquidity grab කරලා මෙන්න පල්ලෙහාට මෙතනින් change of character එකක් දීලා තියෙනවා. මෙන්න මෙතනින් change of character එකක් දීලා තියෙනවා. හරි. හැබැයි මෙතන තව හැංගිච්ච කාරණාවක් තියෙනවා. හරි. හැංගිච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන තිබ්බ sub demand zone එක. හරි. මෙන්න මෙතන තිබ්බ demand zone එක මෙයා fail කරනවා. fail කරන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ demand zone එක fail කරන්නේ මෙන්න මේ මෙහෙම වඳින්න ඔයාලට පැහැදිලි වෙන්න. හරි. මේ demand zone එක fail කරන්නේ මෙයාද? මෙතන තිබ්බ OB එකද? නෑ මෙතන තිබ්බ OB එක නෙමෙයි fail කරන්නේ. හරි. මෙතනින් OB එකෙන් පල්ලෙහාට push කරාට මෙන්න මෙතනින් පොඩි up movement එකක් දීලා තියෙනවා. හරි. up එකක් ඇවිල්ලා මෙන්න මෙතනින් place වෙච්ච orders ටික තමයි brother මෙන්න මේ demand එක fail කරන විදිහට market එක මේ විදිහට ලොකු movement එකක් පල්ලෙහාට අරගෙන එන්නේ. හරිද? එතකොට මෙන්න මේක අපිට මොනිටර් කරන්න පුළුවන් zone එකක් සහ flip zone එකක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ flip zone එක valid වෙන්නේ ඇයි? නැත්තම් high probability zone එකක් කියලා බං ගන්නෙ ඇයි? මෙන්න මෙතන තමයි ඒකට හේතුව තියෙන්නේ. මෙන්න මෙතන double top එකක් හදලා තියෙනවා සහ මෙතනින් පොඩි මේ වගේ trap එකක් දීලා තියෙනවා පල්ලෙහාට market එක shift වුණා වගේ. හරි. මෙන්න මේ line එක. මේ low එක ගැලෙවට පස්සේ. එතකොට මෙතනින් short කරපු retail traders ලගේ stop loss ටික සහ අනිත් liquidity ටික තියෙන මෙන්න මේ level එකේ. හරි. එතකොට මේ මෙතන inducement එකක් දීලා නම් මෙයා මේ zone එක mitigate කරේ අනිවාර්යයෙන් මේක high probability zone එකක් අපිට scalp snipe entry එකක් ගන්න පුළුවන් හොඳ zone එකක් විදිහට මම දකිනවා. සහ ඒක සාර්ථකයි. හරි. මේ වෙද්දිත් මම මෙතනින් ආයෙ වුණත් මට හොඳ profit එකක් තියෙනවා.
හරි මට ඕන මෙතනින් බ්‍රේක් ඉවන් කරගෙන මගේ රිස්ක් එක අඩු කරගන්නත් පුළුවන්. මෙන්න මේ පල්ලෙහාට හදාගෙන ආපු ගැප් ටික මෙතනින් ෆිල් කරලා තියෙන හින්දා මම බ්‍රේක් ඉවන් කරන අතර මොකද මාකට් එකට ආය උඩට යන්න තරම් මේ හරිය ෆිල් කරන්න තරම් දේවල් නැහැ කියලා මම හිතන හින්දා මම බ්‍රේක් ඉවන් කරනවා. මොකද එහෙම මාකට් එක අප් වෙනවා නම් අප් වෙන්න ඕනේ එක්ක මෙතන ලික්විඩිටි ටික තව පාරක් ගන්න. හරි. මෙතන සැලකිය යුතු ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවා නම් මෙන්න මේ මිටිගේෂන් කැන්ඩල් එක. හැබැයි එහෙම ලික්විඩිටි ගන්න ඩ්‍රොප් වෙන ඩ්‍රොප් පිල්ලක් නෙමෙයි මෙන්න මේ FEG හදාගෙන ඩ්‍රොප් වෙද්දී ඩ්‍රොප් වෙන්නේ. ඒ හින්දා මෙතෙන්ට යන්න ලොකු හේතුවක් නැති හින්දා මම මගේ කැපිටල් එක සොරයි කරගන්න මම මෙතනින් බ්‍රේක් ඉවන් කරන්න. හරි මම බ්‍රේක් ඉවන් කරලා තියෙන්නේ. අපි බලමු. අර මේ ට්‍රේඩ් එක දිහා බලාගෙන ඔයාලට මොකක් හරි දෙයක් කියලා දෙද්දි ඇත්තටම මේ ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා බ්‍රදර්. ඒ කියන්නේ අර ෆෝකස් එක වෙනස් වෙනවනේ. දැන් මේ වගේ මූවමන්ට් ගද්දි හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. හරි. හැබැයි අර ඔයාලට දෙයක් කිය ඉද්දි මේ මටත් එනවනේ මං ඉන්නේ හරි අයිඩියා එක කියලා. හරි. ඔයාලට එක්ස්ප්ලেইন කරද්දි මාත් තේරුම් ගන්න නැහැ. ඔයා කරන්නේ හරිද? ඔයා ඉන්නේ හරි ප්ලෑන් එකක. එතකොට ටිකක් අර ලේසි ප්‍රෙෂර් එක හැන්ඩල් කරගන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් කොහොමද ඔය බ්‍රේක් ඉවන් එකකට ගියානේ. YouTube වීඩියෝ එක දාන්න අප්ලෝඩ් කරන්න තියෙන හරිනම් අද හවස තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඒක මම ගොඩක් try කරනවා සඳටම දාන්න. එහෙම සඳ දාගන්න බැරි වුණත් විතරක් අඟහරුවාදට දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් supply demand zones සහ flip zones ගැන. හරි. මේ දේවල් ගැන in detail කතා කරනවා. ඔයාලට ආයේ කොහෙන්වත් හොයගෙන ගන්න දෙයක් නැති වෙන්න supply demand සහ flip zone ගැන කතා කරනවා. මේ වගේ entries ගන්න විදිහ, මේ වගේ entries අරගෙන exit වෙන විදිහ, හරි hyperbolity zones අඳුර ගන්න විදිහ, trade කරන්න ඕන වෙලාවල් ඔය හැමදේම ආය කතා කරනවා. ඉතින් වාට කරන්න තියෙන එකම දේ crypto roots YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා තියාගන්න. මම අනිවාර්යෙන්ම ඔයාට මේ method use කරලා trade කරන්න පුළුවන් මට්ටමට එනකම්ම මේ YouTube channel එකේ කතා කරනවා. දැන් මෙතනින් long entries ගන්න ඇති නේද set එකම. මෙන්න මෙතනින් long entries ගන්න ඇතිනේ කට්ටියක් නේ. එතකොට මෙතන liquidity පිටලා තියනවා නම් තියෙන්නේ මෙතනනේ. මෙන්න මේ level එකේ ඇති අපි නිකන් උපකල්පනය කරමු. හරි. මෙතන ඇති liquidity. අනිවාර්යෙන්ම ඇති. හරි. ඊට පස්සේ ආයේ liquidity ඇති මෙන්න මේ low එකට පල්ලෙහා. මෙන්න මේ candle එකේ මේ low එකට පල්ලෙහා. මෙතනත් ඇති. ඊට පස්සේ ආයේ liquidity තියනවා නම් තියෙන්නේ මෙන්න මේ low එකට පල්ලෙහා. මෙන්න මෙතෙන්ට පල්ලෙහා. හරි. ඉතින් ඔන්න ඔය කියපු zone areas ටික price ටිකටම price එක එන්න පුළුවන් chance එකක් තියෙනවානේ. මෙතන අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේ සවුන්ඩ් නම් ක්වොලිටි අඩුයි දන්නේ නැහැ. මොකද මගේ PC එකේ තියෙන මයික් එකෙන් නෙමෙයි මම මේ ෆෝන් එකේ මයික් එකෙන් තමයි රෙකෝඩ් වෙන්නේ. ඒ හින්දා ක්වොලිටි එක නම් පොඩ්ඩක් අඩු ඇති. මම මේක ස්පීඩ් රෑම් කරන්නේ නැතුව ස්පීඩ් එක වැඩි කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය රෙකෝඩින් එක තියෙන විදිහටම අප්ලෝඩ් කරන්නන්නේ. මොකද ඔයාලට ඕන ස්පීඩ් අප් කරලා බලන්න පුළුවන් YouTube එකට අප්ලෝඩ් කරන්න. මොකද ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ රන් වෙන විදිහ ඒ ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඒ හින්දා එහෙම දාන්න. මට පොඩි වැඩකුත් තියෙනවා 2:20ට තව විනාඩි 6ක් තියෙනවා. දැන් 2:14යි වෙලා.
ඒ ටයිම් එක ඇතුළත අපි බලමු මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් කරන එක හරි සුන්දරයි වගේ වුණාට මේක හින ස්ට්‍රෙස්ෆුල් වැඩක් නේ බ්‍රදර්. හරි. ඒක ස්ට්‍රෙස් එක තේරෙන්නේ රියල් මනිත් එක්ක ගනුදෙනු කරන කට්ටියට තමයි ට්‍රේඩ් එක ස්ට්‍රෙස් එක අඩු කරන්න තියෙන හොඳම දේ තමයි හරියටම ඔයාගේ ප්ලෑන් ටික ෆලෝ කරන එක. ඒක මනි මැනේජ්මන්ට් වලටත් එහෙමයි. එහෙම නැත්නම් ට්‍රේඩ් එක ගනිද්දි එහෙම නැත්නම් ට්‍රේඩ් කරන්න ඔයාලට තියෙන ප්ලෑන් එක සෙට් ඔයාගේ තියෙන සෙටප්ස් ටික හරියටම ෆලෝ කරන එකේදී තමයි මයින්ඩ් එක එක තැනක තියාගන්න පුළුවන් එකම විදිය. කියන්නේ මගේ පර්ස්පෙක්ටිව් එකෙන්. එහෙම නැත්නම් හරි අමාරුයි. ඒ කියන්නේ දැන් ඕක අර මුල් කාලේ වගේ නෙමෙයි කැපිටල් එක හදන්න පටන් ගත්ත කාලේ වගේ නෙමෙයි. එතකොට අපිට ලොකු රිස්ක් එකක් නෑ කැපිටල් එක සම්බන්ධ. හරි. හැබැයි දැන් අපි ගන්න ඩිසිෂන්ස් මත තමයි අපේ කැපිටල් එක ඉස්සරහට ග්‍රෝ වෙන්නේ. එතකොට අපි ගන්න ඩිසිෂන් තමයි හැම දෙයක්. ඒකට පහසුවක් වෙන්න තමයි අර අපිම එක රාමුවකට කොටු කරගන්නවා. අපිටම රූල්ස් දාගන්න. එහෙම කරේ නැත්නම් හරි අමාරුයි ඉස්සරහට යන්න. මොකද අපේ මයින්ඩ් එක තැන් තැන් වලට යනවා. කැපිටල් එක වැඩි වෙන්න තමයි මේක කන්ට්‍රෝල් කරගන්න අමාරු. හරි අර ප්ලෑන් එකේ ඉන්න අමාරු. මොකද අපිට සල්ලි එකතු වෙන්න මේ රිස්ක් එක කියන එක චුට්ට අඩුයි කියලා හිතෙනවා. හරි. හැබැයි එහෙම වුණාම අපි වැඩියෙන් ට්‍රේඩ් වලට රිස්ක් කරන්න යනවා. හරි ඉක්මනට ප්‍රොෆිට් කරන්න හදනවා. ගොඩක් මාජින් එක ලොකු ගාණක් දාලා. ඉතින් එහෙම වුණාම එකපාරටම කැපිටල් එක ලොකු ගාණකින් කඩාගෙන යනවාම ආයෙ අර ට්‍රැක් එකට එන්න මයින්ඩ් එක හදාගන්න හරි අමාරුයි. ඉතින් ඒක ඉවරෙකුත් නැති සර්කල් එකක්. අප් කරගන්න ආයෙ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන රිස්ක් එක ගැන ලොකුට හිතන්නේ නැතුව හරි හැමදාම එකම විදිහට ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා ලොකු ගණන් වලින් දාන්න යනවා. දාලා ආයෙ සෑහෙන ප්‍රමාණකින් කැපිටල් එක අඩු කරගන්න. ඊට පස්සේ ආයෙම කොහොම හරි රූල්ස් වලට වැඩ කරලා ආයෙ ග්‍රෝ කරගන්න. ආයෙ ඩවුන් කරගන්න. ඕක හරියන වැඩක් නෙමෙයි. කවදාවත් ඔයාට අර එක ලෙවල් එකකින් උඩට එන්න බෑ. හරි ඒ හින්දා ඔයාට නීති ටික දාගන්න ඕනේ තදට. හරි. එහෙම දාගත්තොත් විතරයි ඇත්තටම කන්සිස්ටන්සි තියාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් නම් කවදාවත් මේ වැඩේ කරන්න බෑ. දැන් බය භාගයක් කරන් වෙලා තියෙනවා මේ ට්‍රේඩ් එක. ඉස්සරහ වෙනදී බලලා මම වීඩියෝ එක ඔන් කරන්නම් මගේ මාව රෙකෝඩ් වෙන එක. මොකද මේ ටිකක් වෙලා යයි දන්නේ නැහැ ටාගට් එකට යන්න මට පොඩි වැඩක් තියෙනවා. දැන් වෙලාව 2:18යි. 2:20ට මට පොඩි වැඩක් තියෙනවා. මම බ්‍රේක් ඉවන් කරලා තියෙන හින්දා ඒ විනාඩි 2 ඇතුළත ට්‍රේඩ් එකේ අපේ ටාගට් එක හිට් උනේ නැත්තම් ට්‍රේඩ් එක මම ඒ විදිහටම හෝල්ඩ් කරලා මම ඒ වැඩේට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. ට්‍රේඩ් එකේ එක්සිට් වෙලාම මගේ වැඩේට යන්න දෙයිද මන්ද බලමු. මේ මාකට් හැම වෙලාවෙම හොයන්න බ්‍රදර් ලික්විඩිටි. හරි. ලික්විඩිටි ගැන තමයි ඔයාලට හොඳම අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක එක එකනා මාකට් එක දකින විදිහෙන් දැන් මම ඉස්සෙල්ලා මෙතන මාක් කරලා තිබ්බ එක ලික්විඩිටි සෝන් එකක් මේ වෙද්දි මෙයා ග්‍රැබ් කරගෙන තියෙනවා. හරි මෙතන. හරිද? එතකොට එක එකනාට එක මත දරන්න පුළුවන්. හරි මෙන්න මේක හින්දායි මාකට් එක මූව් වෙන්නේ. මෙන්න මේක හින්දායි මූව් වෙන්නේ කියලා එක පර්ස්පෙක්ටිව් වලින් එක එකනට එක මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඉදිරිපත් කරන මගේ මතය තමයි මාකට් එක හොයාගෙන යන්නේ ලික්විඩිටි. හරි. අනිවාර්යයෙන්ම ඔයාලට ලික්විඩිටි ගැන මාර හොඳ එක්ස්පීරියන්ස් එකක් දැනුමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මේකෙන් වැඩක් ගන්න පුළුවන්. හරි. මේ අරගෙන තියෙන හින්දා කියන්නේ. අනිවාර්යෙන් ඒව ගැන හිතන්න. ඕඩර්ස් ප්ලේස් වෙන තැන්, ඉන්ස්ටිටියුෂන්ස් ට්‍රේඩ් කරන තැන්, ඉන්ස්ටිටියුෂන්ස් වල ඕඩර්ස් ප්ලේස් වෙලා තියෙන තැන්. ඔය දේවල් ටික අඳුර ගන්න පුළුවන් තරම් කැපකිරීම කරන්න.
අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඩෙෆිනිට්ලි පුළුවන්. දවතර 21යි 2:21යි වෙලාව. මම දැන් යන්න වෙනවා. ඔයාලා බලන්න ඉන්න ට්‍රේඩ් එකට මොකද්ද වෙන්නේ කියලා. අපි ඇවිල්ලා බලමු ඉස්සරහට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. මගේ වැඩේ ඉවර වෙලා ආවා. ඉවර වෙලා ඇද්දිම ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා තියෙනවා මෙන්න. හොඳ ප්‍රොෆිට් එකකුත් එක්ක. ඉතින් ප්‍රැක්ටිකලි ඔයාලට කියලා දුන්නා විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් ට්‍රේඩ්ස් ගන්න විදිහත් ෆ්ලිප්ස් ඕන් යූස් කරලා ට්‍රේඩ් ගන්න විදිහත් ට්‍රේඩ් එක අතරතුර මයින්ඩ්සෙට් එක තියාගන්න විදිය ගැනත් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අමතක කරන්න එපා සප්ලයි ඩිමාන්ඩ් සහ ෆ්ලිප්ස් ඕන් ගැන ඉන් ඩීටේල් කතා කරන තවත් වීඩියෝ එකක් අරගෙන එනවා ඊළඟට. ඒ කියන්නේ අද සන්ඩේ හෙට හවස වෙද්දි හෝ අද හවස අප්ලෝඩ් කරනවා මේ වීඩියෝ එකත්. ඉතින් සෙට් වෙලා ඉන්න අනිවාර්යයෙන්ම આવොත් තනියම ට්‍රේඩ් කරන තැනටපත් කරනවා මම මේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. එහෙනම් ජය වේවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.